ඉතින් අද කතාව පටන් ගද්දිම ඔයාලට ටිකක් දැකලා පුරුදු චරිතයක් දකින්න ලැබෙන්නේ නැති. ඉතින් මනියර්ස් කතාමාලාවේ ඉන්න අපේ අන්දරේස් තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. එහෙනම් මිත්‍රවරුනි තවත් කතා නැතුව channel එකට subscribe කරගෙනම අපි අද කතාවට යමු. අද කතාවේ නම තමයි To Steal from a Thief. කතාව පටන් ගන්න ඉස්පාඤ්ඤේ වැලෙන්සියා නගරයෙන්. මේ වෙනකොට වැලෙන්සියා නගරයට අධික වර්ෂාපතනයක් ඇදෙන්න ගමනුයි තියෙන්නේ. මේ අයහපත් කාල්ගුණයත් එක්ක මුළු නගරයම ගොඩක් කාර්යබහුල වෙලා හැම පාරකම වගේ වාහන තදබදයන්. ඉතින් මේ තමයි මිත්‍රවරුනි සැන්ඩ්‍රා. අද දවසේ කොල්ල කැමරට ලක් වෙන තියෙන බැංකුවේ කළමනාකාරතුමිය. සැන්ඩ්‍රා යම්කිසි ප්‍රශ්නයක් නිසා ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඇයි දිගින් දිගටම යම්කිසි ලයිස්තුවක් ගැන කතා කරනවා අපිට ඇහෙනවා. ඉතින් මේ ට්‍රැෆික් එකේ ඉඳලා වාහනෙන් බහලා කොහොමරි පයින්ම බැංකුව වෙතට එනවා. සැන්ඩ්‍රාගේ කතාබහෙන් ඇයි ටිකක් අවුලෙන් ඉන්න බව මෙතන ඉන්න අනිත් නිලධාරීන්ට ටිකක් තේරෙනවා. ඉතින් මේ තමයි මිත්‍රවරුනි ඉස්පාඤ්ඤේ වැලෙන්සියා බැංකුව. වර්තමානයේ වෙනකොට මේ බැංකුව ටිකක් පාඩුලමඩ ගණයට පත් වෙලා තියෙන්නේ. ඉතින් තවත් සාමාන්‍ය දවසක සාමාන්‍ය විදියට බැංකුවේ වැඩ කටයුතු මේ විදිහට සිද්ධ වෙමින් යනවා. මේ අතර වාරයේ සැන්ඩර්ට තමන්ගේ යාළුවෙක්ගෙන් තහවුරු කරගන්න ලැබෙනවා බැංකු ලයිස්තුවේ තමන්ගේ නමත් තියෙන බව. ඉතින් මේ දේ නිසා සැන්ඩර්ට යාගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. මේ විදිහට සාමාන්‍ය ලෙස හැම දෙයක්ම ගලාගෙන යද්දී දැන් මේ හැම දෙයක්ම වෙනස් වෙන්න යන්නේ. කළුපාට වෑන් එකකින් වැලෙන්සියා බැංකුව ඉදිරිපිට ආව මංකොල්ල කණ්ඩායමක් වැලෙන්සියා බැංකුවේ මංකොල්ලය මෙලෙස ආරම්භ කරනවා. බැංකුව ඇතුළේ ඉන්න සියලු දෙනාම යටත් කරගන්න යන්නේ ඔවුන්ට බොහොම සුළු කාලයක් විතරයි. මංකොල්ල කණ්ඩායමේ හැම කෙනෙක්ම ඔවුන්ගේ ශරීරවල බෝම්බ ප්ලාන්ට් කරගෙන ඉන්නේ. කවුරු හරි වැරදි වැඩක් කරන්න උත්සාහ කරොත් එහෙම හැම දෙයක්ම ඉවරයි. ඔන්න එහෙනම් දැන් කතාවට පිළිගන්න අපේ අන්දරේස්. ඒක අපි හැමෝම උදේට දන්න නම නිසා මං ඉදිරියටත් අන්දරේස් කියලාම කියන්නම්. නෝනාවරුනි මහත්වරුනි සමාවෙන්න ඔයාලට කරදර කරා නම් ඒත් මේක මංකොල්ලයක්. මං කියන්නේ මංකොල්ලකාරය මුළු දවසම මෙතන ඉන්නවා කියලා. ඒක නිසා කවුරුත් විකාර වැඩ එපා. හැම දෙනාම හොඳින් සංසුන් වෙලා සහයෝගය ලබා දෙන්න. ඉතින් මංකොල්ල කණ්ඩායම විසින් වැලෙන්සියා බැංකුව මේ විදියට මුද්‍රා තබනවා. තමන්ගේ බැංකුවට මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙන දේ තාමත් සැන්ඩ්‍රා දන්නේ නැහැ. ඉතින් ටික වෙලාවකින් මංකොල්ලකාරයෙක් ඇවිල්ලා ඇයවත් තරගන්නවා. මේ අතර වාරේ තමයි ප්‍රාණපකරුවන් අතරට වෙක් මිනිස්සෙක් අනවශ්‍ය දෙයක් කරන්නේ. ඉතින් අනුතරංග මේ සංඥා මේ වෙනකොට නාද වෙලා හමාරයි. තව විනාඩි කිහිපයක් ඇතුළත මේ ස්ථානයට පොලිසියෙන් එනවා. මේ මිනිස්සයා ඇදලාගත්ත අන්දරේස් කට්ටියම ඉදිරියේ මේ කරපු වැඩේට මූට ප්‍රශංසා කරන්න ගන්නවා. ප්‍රශංසාව ඉවර වෙන්නේ අන්තිමට කනත් පල්ලා තමයි. අනතුරුව කණ්ඩායමක් පුද්ගලයෙක් විසින් සම්පූර්ණම CCTV පද්ධතිය අක්‍රිය කළා දානවා. කළමනාකාර තුමියවත් දැන් අනිත් ප්‍රාණපකාරීන් ඉන්න තැනට අරන් ඇවිල්ලා. ඉතින් කිව්වත් වගේ ටික වෙලාවක් යද්දී පොලිස් කණ්ඩායමකින් වැලෙන්සියා බැංකුව මේ විදියට වට කරනවා. මේ එල්කා කියන මනුස්සයා කණ්ඩායමේ තවත් සමාජිකයෙක් එක්ක සැන්ඩ්‍රාවත් අරගෙන මේ ස්ථානයට එනවා. බැංකුවේ සැලැස්ම පිටපතක් එළියට අරන් ඔහු අහනවා ඡායා පිටපත් කොහෙද කියලා. අපිට ප්‍රතිසංස්කරණ කටයුතු වගේක් නිසා ඒ උඩ තට්ටුවට යවන්න උනා. මේ වෙලාවේ උපකරණයක් එළියට අරගත් එල්කා ඒකෙන් යම් විශේෂ තැනක් හොයා ගන්නවා. ඒ වගේම මේ වෙනකොට සේප්පුව විදීමේ වැඩ කටයුතුත් ආරම්භ වෙලා තියෙන්නේ. එක් පැත්තකින් ඒ දේ මේ විදිහට සිද්ධ වෙනකොට එල්කා උන්ගේ පලායමේ දොරටුව ටිකෙන් ටික විවෘත කර ගන්නවා. ඉතින් මේ වෙනකොට මංකොල්ල කණ්ඩායම සාර්ථක ලෙස සේප්පුව විවෘත කළා හමාරයි. සුරක්ෂිතාගාරයේ පෙට්ටි මංකොල්ල කණ එක තමයි ඔවුන්ගේ ප්‍රධානම අරමුණ. අනිත් පැත්තෙන් එල්කා යකඩ කපනයක් පාවිච්චි කළා මේ ස්ථානයේ පොළොව විදින්නයි සූදානම. ජනේලෙන් එළිය බලනකොට අන්දරේස් දකිනවා එළිය මේ වෙදි ලොකු ආරක්ෂාවක් පොලිසිය මගින් දාලායි තියෙන්නේ කියන එක. මේ මහා වර්ෂාව මැද්දෙන් පොලිස් කණ්ඩායම් ඔවුන්ගේ රාජකාරියේ පොළොව කපන වැඩ කටයුතු මේ විදිහට සිද්ධ වෙමින් යද්දී සුරක්ෂිතාගාරයේ පෙට්ටිත් මේ විදිහට විවෘත වෙනවා. ඉතින් ටික වෙලාවක් යනකොට එල්කා සාර්ථක ලෙස මේ සිදුර කපා අවසන් කරනවා. ඉතින් මේක තමයි මිත්‍රවරුනි මෙයාලගේ පලා යෑමේ මාර්ගය. මාස ගණනාවක් තිස්සේ ඉඳන් තමයි මොවුන් බැංකුව වෙතට මේ සිදුර හාරලා තියෙන්නේ. නමුත් හිතුව නැති ප්‍රශ්නයකට මොවුන්ට මුහුණ දෙන්න වෙනවා. අන්දරේස් මෙතන ඉඳන් ප්‍රාණපකාරීන් ගැන බලා ගන්නකොට කණ්ඩායම එක් කොටසක් දිගින් දිගටම සුරක්ෂිතාගාරයේ පෙට්ටි සුද්ධ කරනවා. මේ වෙනකොට සිදුර විවෘත කරගත්ත එල්කා ඒකට ඇතුල් වෙනවා. අද දවසේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදුර තුලට මේ වෙද්දි වතුර පිරෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. කතාවේ ෆ්‍රේම් එක එතනින් කට් වෙනවා වැලෙන්සියාවේ යනදීමේ මධ්‍යස්ථානයේ වෙතට. මෙහෙම බාර වෙන්න නිලධාරියා මගින් බැංකුව දැන් සම්බන්ධ කරගන්නවා. සුබ උදෑසනක්. ඔබට කතා කිරීම සතුට. කාටද මම මේ කතා කරන්නේ? පොලිස් පරීක්ෂක ඩොමින්ගෝ. ජාතික පොලිසිය. ඩොමින්ගෝ මොකක්ද ඔයාගේ පළමු නම? මනියර්ස් මතක් වෙනව නේද? දැනට ප්‍රශ්නයකින් තොර හැම දෙයක්ම සිද්ධ වෙනවා කියලා අන්දරේස් ඩොමින්ගෝට වාර්තාවක් ලබා දෙනවා. මං කියන දේට හොඳට හැම්කම් දෙන්න. මට හිරේ ජරාව එපා වෙලා තියෙන්නේ. මං ආයෙත් හිරේ යන්නේ නැහැ. ඒක හොඳට පැහැදිලි කරගන්න. වැඩි කරදර කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් මාත් එක්කම ඔක්කොම පුපුරලයි. ඒක නිසා අපි දැන් ගනුදෙනුවක් කරොත් හොඳයි. මේ අතර වාරේ එල්කවුන් හාරපු උම්මක දිගේ ටිකෙන් ටික ඉදිරියට ගමන් කරනවා. වර්ෂාපතනයේ අඩුවක් නැති නිසා එන්න එන්නම ජල මට්ටම ඉහළ යනවා. වතුර තුලට කිමිතිච්ච එල්කට කොහොමරි පුළුවන් වෙනා මේ වතුර පාර හරහා අනිත් පැත්තට එන්න. ඉතින් මේක තමයි මෙයාලගේ පලායමේ මාර්ගය වෙන්නේ. ඒත් මෙයාලට දැන් තියෙන එකම බාධාව තමයි මේ නොකඩවා ඇදහැලෙන වර්ෂාව. මට අවශ්‍යයි පොඩි බස් රථයක්. අපිට පිට වෙන්න ඕන ප්‍රමාණයේ ප්‍රාණපකරුවන් සමග කෙලින්ම ගුවන් තොටුපළට යන්න ඕනි. ගුවන් යානයක් අපි වෙනුවෙන් තියෙන්න ඕන. අවාසනාවට ඒක වියදම ඔයාට. මොකද අපිට ලොකු එකක් අවශ්‍ය වෙනවා. ඒකට කිලෝමීටර් 7000
විශාලක දුරක් ඉන්ධන පිරවීමකින් තොරව යන්න පුළුවන් වෙන්න ඕන. ඔයා තේරුම් ගන්න හැම දෙයක්ම මට තනියම තීරණය කරන්න බෑ. ඔව් මං ඒක දන්නවා. හැබැයි ඔයාට ඔයාගේ ඉහළ යාළුවොත් එක්ක මේ ගැන කතා කරන්න පුළුවන් වෙයි. ඔයාගේ වෙලාව වරකන්න කියලා අන්දරේස් පළම එමතුම කට් කරනවා. දැන් තමයි තියෙන ලොකුම ප්‍රශ්නය ගැන එල්ගා ඇවිල්ලා අන්දරේස්ටත් කියන්නේ. උඹගේ පරීක්ෂා කරලා බැලුවා මේ විශාල වතුර කන්දරාව අන්දරේසුත් දකිනවා. මේක නිකම් වතුර පාරකුත් නෙවෙයි. මේකේ සැඩ පාර එන්න වැඩි වෙනවා. අපිට කොච්චර වෙලාවක් තියෙයිද? පැය භාගයක් වගේ. මාස දෙකක කාලයක් තිස්සේ ඉඳන් තමයි මෙයාලා මේ උමක නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් ඉතින් කවුද හිතුවේ අද වගේ දවසක මේ විදියට වයි කියලා. දැන් ඉතින් පුළුවන් ඉක්මනට ගන්න පුළුවන් දේවල් ටිකක් අරගෙන වතුර පාර තවත් වැඩි වෙන්න කලින් පිට වෙන්න තමයි තියෙන්නේ. කට්ටිය මෙතනින් ගියාට පස්සේ එල්ගා විතරක් මෙතන තනි වෙනවා. මෙච්චර වෙලාවක් බයෙන් කටවාන් හිටපු සෙන්ඩ්‍රා ඔන්න දැන් කතා කරන්න ගන්නවා. ඔයාට කොච්චර විවෘත කරන්න පුළුවන්ද? පැය භාගයක් ඇතුළත. හිතන්නේ ගැන. මේක හැම කෙනෙක්ටම හම්බෙන අවස්ථාවක් නෙමෙයි. ඔයාට විතරක් පුළුවන් පොහසත් වෙන්න. ඉතින් දැන් සෙන්ඩ්‍රා උත්සාහ කරන්නේ එල්ගත් එක්ක පොඩි ගිවිසුමක් ගන්නයි. මොකද වර්තමාන වෙනකොට මේ බැංකුව බංකොලොත් තිබුණුයි තියෙන්නේ. ඒ කියන්නේ තව ටික කාලෙකින් සෙන්ඩර්ට යාගේ රස්සාවත් අහිමි වෙනවා. ඉතින් දැන් සෙන්ඩර්ටත් තෝණි කරලා තියෙන්නේ මේ මංකොල්ල ඉවර වෙද්දී මොකක් හරි වටින දෙයක් එක්ක බැංකුවෙන් පිට වෙන්නයි. මට ඔයාට මං දන්න දේවල් නිකම්ම කියන්න බෑ. මොන මොකලත් ඔහෙට ඕනි. ඔයාට ඕනි දෙයමයි. වටිනා දෙයක් එක්ක මෙතනින් යන්න. අන්දරේ සුරක්ෂිතාකාරය වෙතට ඇවිල්ලා පුළුවන් තරම් ඉක්මනටම කට්ටියට වැඩ කරන්න කියනවා. නමුත් ඇත්තටම ඔහු මෙතනට ආවේ වෙනම වැඩකටයි. අන්දරේස්ගේ අවධානය මෙතෙන්දී යොමු වෙනවා ඔන්න ඔය 314 කියන විශේෂ පෙට්ටියට. මේකේ තියෙන වැදගත්කම මොකක් වෙන්න පුළුවන්ද? කතා ෆ්‍රේම එතනින් ඇදෙන හොස්පිටල් එකට මේ පේෂන්ට් එක මෙතනින් ඉන්න ඔය ගෑනු කෙනා මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින මංකොල්ලය ගැන ප්‍රවෘත්ති මගින් දකිනවා. මේ නිවුස් එකේ දකින්නවත් එක්ක ඇය ටිකක් බියටපත් වෙනවා. ඒත් එක්කම ජූලියෝ කියලා කෙනෙක්ට කෝල් එකක් අරගන්නවා. ඔයාට වෙනීසියා සිද්ධිය ගැන දැනගන්න ලැබුණොත් උන් බැරි වෙලාවක්වත් අර පෙට්ටිය අරගත්තොත් එහෙම හැම දෙයක්ම ඉවරයි. ඔයා ඒ දේ ගැන දැන් කලබල වෙන්න එපා. මං ඒ ගැන බලා ගන්නම්. අනතුරුව ජූලියෝ ජනාධිපති කාර්යාලයටයි කෝල් එක අරගන්නේ. ජනාධිපතිකා වැඩ කරන මේ ෆ්‍රෙන්ඩ් කියන මොනසාව තමයි ජූලියෝ සම්බන්ධ කරගත්තේ. සොරියානාගේ තැන්පතු පෙට්ටියක් තියෙනවා වෙලේසියානු බැංකුවේ. ඒක දැන් මංකොල්ල කමින් තියෙන්නේ. මොන මකුලත් ඔයා කිව්වේ? ඔයාට කියූප ගැහුණනේ. ඒක අහුනොත් එහෙම අපි ඔක්කොමලා ඉවරයි. කවුද ඔයාට ඔක කිව්වේ? එයාගේ බිරිඳ. ඇය දන්නේ නැහැ හරියට මැදලේ තියෙන දේ. ඒ තත්ත්වේ නරකයි. මැනෝලෝටයි අර්නස්ටෝටයි කතා කරන්න. අපි විස්තර යවන්න ඕනේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට. ඔය ඔතන පහළ ජනාධිපතිනිය තමයි ඉන්නේ. ඔන්න දැන් සැන්ඩ්‍රා සාක්ෂිත් එක්කම එල්කට කතාව කියන්නයි යන්නේ. සොරියානෝ කියන පුද්ගලයා තමයි හાર્ඩ් ඩිස්ක් එකකුත් අරගෙන එදා දවසේ බැංකුවට ඇතුල් වෙලා තියෙන්නේ. ඔහු ගොඩක් බලවත් දේශපාලඥයෙක්. ඔහුගේ පිටපත් වගේක් තියෙනවා. ඔහු වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් රහස් පරීක්ෂක ආයතනයක් ගැන හෙළි කරා. දේශපාලඥයන් බැංකුකරුවන් හැම දෙයක්ම. ඒත් ඔහු ඉන්න හිරේ තවදුරටත් නැහැ. එතන සාක්ෂි පිළිබඳ ගැටලුවක් තිබුණා. ඒ වගේම ඒවා විනාශ කරලා. ඉතින් මේ දේශපාලඥයාගේ වංචා සහ දූෂණ වලට අදාළ සියලුම සාක්ෂි මේ හાર્ඩ් ඩිස්ක් එකේ තමයි තියෙන්නේ. එක පෙට්ටියක මේ හැම දෙයක්ම තියෙනවා. ඒක ගොඩක් වටිනවා. ට්‍රේන් ඇතුළු කට්ටිය දැන් මංකොල්ලය ගැන අධ්‍යයනය කරන්න පටන් අරන්. අද දවසේම තමයි බැංකුවේ ආරක්ෂක පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න යෙදිලා තිබිලා තියෙන්නේ. ඉතින් මංකොල්ල කණ්ඩායමත් ඒ දිනේම ටාගට් කරලා තමයි වැස්සේ හරි මේ මංකොල්ල කැම සිද්ධ කරලා තියෙන්නේ. සොරියානෝගේ තැන්පතු පෙට්ටිය මීට අවුරුදු 5කට කලින් තමයි මේ බැංකුවේ විවෘත කරලා තියෙන්නේ. මෙයාලා අතර මෙතන යන කතාවයෙන් අපිට තේරෙන එකම දේ තමයි මේ කියන දේ මංකොල්ල කණ්ඩායම හොයාගත්තොත් එහෙම ඒකෙන් ලොකු බලපෑමක් මෙතන ඉන්න හැමෝටම සිද්ධ වෙන්න පුළුවන්. මෙයාලා හිතන් ඉන්නේ පෙට්ටිය ගැන මංකොල්ල කණ්ඩායමේ කවුරුත් දන්නේ නැහැ කියලායි. ඉතින් දැන් එල්ගා සැන්ඩ්‍රා ලබා දුන්න තොරතුරු වෙනුවට ඊට වටිනා දෙයක් ඇයට ලබා දෙනවා. අන්දරේස් තැන්පතු පෙට්ටි ගැන පරීක්ෂා කරගෙන ඉන්නකොට මිනිහෙක් ඇවිල්ලා කියනවා එළිය කලබලයක් කියලා. ඇවිල්ලා ජනේලෙන් බලනකොට තවත් කවුරු හරි විශේෂ කෙනෙක් මූලස්ථානයට ඇවිල්ලා "ඩොමින්ගෝ මං දැක්ක 7 වෙනි බලයනියක් එළියේ ඉන්නවා. මං දන්නවා ඇත්තටම මොකටද සූදානම් වෙන්නේ කියලා. කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඔක්කොම තිබුණා වගේමයි." මෙතන සංවාදයේ අවසානයේදී අන්දරේස් කියනවා "ඇයි ඔයා අපිට වතුර ටිකකුයි කැම ටිකකුයි එවන්නේ නැත්තේ කියලා. ඔයා නිදිපෙති හරි වසාරි මොනවා හරි දාලා ඉවුවොත් හොඳට මතක තියාගන්න අපි එක මුලින්ම ප්‍රාණපකාරීන්ටයි දෙන්නේ." උමක ඇතුලේ වතුර මට්ටම මේ වෙනකොට එන්නම් වැඩි වෙලා. එල්කා කලබලෙන් ඇවිල්ලා කට්ටියට කියනවා අපි දැන්මම පිට වෙන්න ඕනි කියලා. ගත්ත දේවලුත් අරගෙන කට්ටිය සුරක්ෂිතාකාරයෙන් එළියට එනවා. මේ අතරවාරේ අන්දරේස් ප්‍රාණපකාරයන් ටිකවත් අරගෙන තවත් වැඩක් කරන්න යන්නේ. ප්‍රාණපකාරයන් අතරින් කීප දෙනෙක්ව තෝරගෙන ඔවුන්ට අර බෝම්බ සම්බන්ධ වෙලා තියෙන ඇඳුම අඳිනවා. 3 දෙනෙක් ඉස්සරහා විදියට දනගස්සවලා හිටන් ඉන්න 3 දෙනාගේ අතට බොරු වෙපන්ස් ලබා දෙනවා. පස්සේ බෝම්බේ සක්‍රිය කරලා කියනවා ඕකේ ඔය තියෙන රසදිය කඳ දෙපැත්තෙම ගෑවුනොත් හැම දෙයක්ම ඉවරයි කියලා. ඉතින් දැන් මේ ප්‍රාණපකාරයන් 6 දෙනා පන බයෙන් තමයි මෙතන ඉන්නේ. මූලස්ථානයේ මගින් දිගින් දිගටම බැංකුව සම්බන්ධ කරගන්න try කරනවා. නමුත් බැංකුව ඇතුලෙන් කිසිම පිළිතුරක් ලැබෙන්නේ නැහැ. කොච්චර වර්ෂාවක් තිබුණත් ස්නයිපර් සෙබලොන් ඔවුන්ගේ රාජකාරිය අදෝරක්ත දක්නයකින් බලලා කියනවා කොල්ලකාරයෝ 3 දෙනෙක් පේන්න ඉන්නවා කියලා. ඉතින් මේ රැවැට්ටීම තමයි මංකොල්ල කණ්ඩායමටත් කරගන්න ඕනේ උනේ. මංකොල්ලකාරයෝ 3 දෙනෙක් නම් පේන්න ඉන්නවා. ඒ තනිත් තුන් ටික කොහෙද කියලා තමයි මෙයාලා මේ දාගෙන කල්පනා කරන්නේ. මොකද කිසිම කෙනෙක් දුරකථනයට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. මෙයාලත් ඉතින් හෙලවුනොත් එහෙම ඩෝන් තමයි. එල්ගා කලබලෙම සේප්පුව වෙතට එනකොට අන්දරේස් දැනටමත් වැඩි පටන්
පටන් අරගෙන. ඉතින් තමුණුත් මේ පෙට්ටියේ තියෙන හැම දෙයක්ම දන්න බව එල්ගා මෙතනදි කියනවා. මේ ගැන විස්තරේ අන්දරේස් දන්න බව කණ්ඩායමේ කවුරුත්ම හිතන් හිටියේ නෑ. අන්දරේස්ගේ සැලැස්ම වෙලා තියෙන මේ දත්ත ටික ලොකු ගානකට විකුණන එකයි. දැන් මංකොල්ල කණ්ඩායම හදන්නේ සිදුර හරහා බැංකුවෙන් පැන ගන්නයි. එල්ගාට මේ ගැන තොරතුරු හම්බුනේ කල්මනාකාර තුමියකින් බව ඔහු මෙතනදි කියනවා. මේක ගැන දෙන්නට පස්සේ රණ්ඩු කරගන්න බැරිය. මුලින්ම දැන් එළියට පිටලා එමුකෝ. කට්ටිය පල්ලයට බහිනකොට හිතුවටත් වඩා වැඩි වතුර ප්‍රමාණයක් මේ වෙද්දි පිරීලා. දැන් ඉතින් වෙන කරන්න කියලා දෙයක්වත් නැහනේ. අන්දරේස් මුලින්ම උත්සාහ කරනවා මේ වතුර පාර හරහා අනිත් පැත්තට යන්න. කට්ටිය මේ වෙනකොට කොල්ලකාව දේවලුත් අරගෙන සිදුර තුලින් ඇතුල් වෙලා හමාරයි. අනතුරු වුන් සිදුර ඔය විදිහට වසා ගන්නවා. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අන්දරේස් යන අමාරුවෙන් උඩට එන්නේ. එතන පීඩනය වැඩි. අපිට ය아가න්න බෑ. සැඩපාර දරුණුයි. මේ වෙලාව එල්ක තමුණුත් උත්සාහ කරන්නම් කියලා වතුර යටට යනවා. පෙරන්ට ඉහලින් අවසර ලැබෙනවා බැංකුව තුලට ඇතුල් වෙන්න. ඇතුල් වෙලා හොඳින් ඕන නරකින් හරි මේ මංකොල්ලේ ඉවර කරන්න. ඔය දඟලන්නේ කොහොම හරි කරලා අර තැටි අරගන්නනේ. හැමදේනම ස්ථානගත වෙන්න. අපි ඇතුල් වෙන්නයි හදන්නේ. කොච්චර උත්සාහ කරත් වැඩක් නෑ. එල්ගටත් සිද්ධ වුණේ ආයෙත් සැරයක් උඩට එන්නයි. වතුර මට්ටම ගොඩක් ඉහළ ගින් තියෙන නිසා ඇතුළේ තියෙන පීඩන තත්ත්වය ගොඩක් වැඩි. දැන් ඉතින් ආයෙ කරන්න තියෙන එකම දේ බැංකුව ඇතුළට යන එකයි. කට්ටියම නැවතත් බැංකුව තුලට එනවා. ඒ වගේම මේ යනකොට පොලිස් කණ්ඩායම් බැංකුව තුලට පහර දෙන්න සියලුම දේවල් සූදානම්. ප්‍රාණපකරවුන් කෙනවත් හිතන්න නැතුව මේ විදිහේ මෙහෙමක් සිද්ධ වෙන්නේ ෆ්‍රෙන්ඩ් ඇතුළේ ඔහුගේ කට්ටියගේ බලපෑම් මතයි. දුරකථනය ආන්සර් කරන්න තමයි අන්දරේස් ඔය දුවගෙන එන්නේ. අවසාන තප්පරේදී අන්දරේස් ෆෝන් එක උස්සනවා. කොහොමද එළිය තත්ත්වය? බස් රථයයි ගුවන් යානයයි ලෑස්තිද? නෑ, තාම නෑ. එහෙනම් මොන මගුලකටද මට කතා කරේ? මං තමුන්ගේ පෙම්වතිය කියලා හිතුවද? මට කතා කරනවා නම් වැදගත් දෙයක් විතරක් කියනවා. මං කතා කරේ කෑම ගැන කියන්න. ඒවා දොර ළඟට ගේනවා. ඉතින් මේ කතා කරගත්ත විදියට කෑම ටික දැන් බැංකුවේ දොරකාවට සේවකයන් දෙන්නෙක් මගින් රැගෙන එනවා. පොලිස් කණ්ඩායම ওই විදියට උතන රැකගෙන ඉන්නේ. මංකොල්ල කණ්ඩායම බාහිරට පෙනී සිටපු ගමම්ම ඔවුන්ට පහර දෙන්නයි. මේ සිදුවීම අතර වාරයේ අපිට තවත් කලබලකාරී මිනිස්සෙක් පෙන්නනවා. බැංකුවේ දොරටු මේ වෙනකොට කෙමෙන් විවෘත වෙනවා. සියලුම ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගේ අවස්ථාව වෙනකුනේ බලාගෙන ඉන්නේ. ඉතින් මේත් එක්කම අර කලබලකාරී මිනිස්සයා ඇවිල්ලා ෆ්‍රෙන්ඩ් කියනවා ඔයා ඔය පහර දීම දැම්ම නවත්තන්න ඕනි කියලා. ඉතින් මේත් එක්කම පොලිස් කණ්ඩායමට නියෝගය ලැබෙනවා පහර දීම වහම නවත්තන්න කියලා. ඉතින් මේත් එක්කම මංකොල්ලකාරයෙක් එළියට ඇවිල්ලා අර දේවල් ටික අරගන්නවා. ඒ පාර නම් 99න් තමයි කට්ටිය බේරුනේ. පොලිස් පරීක්ෂකතුමාට නම් මෙයාලගේ මේ ක්‍රියාකලාපය එච්චර දිරවන්නේ. මෙතන මේ රජයේ ඉහළ නිලධාරීන් අතර යන කතාබහෙන් අපිට එක දෙයක් තේරෙනවා. ඒ දේ තමයි ඔවුන්ගෙන් කෙනෙක් මංකොල්ල කණ්ඩායම ඇතුළේ ඉඳගෙන අර හાર્ඩ් ඩිස්ක් එක ඔවුන් වෙනුවෙන් අරන් එනවා කියලා. මේ ගැන මේ වයසක මිනිස්සයා හැරෙන්න වෙන කවුරුත්ම මෙතෙක් දැනන් ඉඳලා නැහැ. ඉතින් මෙයාලා මේ මෙතන කතා කරන්න මිත්‍රවරුනි අන්දරේස් ගැනයි. මේ මිනිස්සයා හොදාකාරවම දැනන් ඉඳලා තියෙනවා මේ මංකොල්ලේ සිද්ධ වෙන බව. ඔවුන්ට ඕනි කියලා තිබ්බ අන්දරේස් ඇතුළට යවලා මංකොල්ලයක් ආධාරයෙන් අර හાર્ඩ් ඩිස්ක් එක ලබා ගන්නයි. මේ අතර වාරේ ප්‍රාණපකාරීන්ට දැන් දහවල් ආහාර වේල හම්බ වෙනවා. අන්දරේස් දැන් හදන්නේ කට්ටිය මිත්‍රියේ මේක නැත්තම කතාව කියන්නයි. ඔය මොකද්ද? මේ තමයි ප්ලෑන් B එක. මට කවුරු හරි හරියට කියනවද මොන මගුලක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා? ඒක අයිති දේශපාලඥයෙක්ට. ඌ මගුලේ ලොකු එකෙක්. අපි මේක පාවිච්චි කරලා මෙතනින් එළියට යනවා. ඉතින් බලාගෙන ගියාම මේ මංකොල්ලේ ප්‍රධානතම අරමුණ තමයි මේ හાર્ඩ් ඩිස්ක් එක ලබා ගන්න එක. කොහමද මෙතන කට්ටිය අතර යන කතාබහේදී එක් වෙලාවක ඇදිලා එනවා මේ හાર્ඩ් ඩිස්ක් එක ගැන තොරතුරු දැනගන්න කල්මනාකාර තුමියට එල්ක මොනවද දුන්නේ කියලා. තොරතුරු වලට හොඳට ගෙවලා තියෙන පාටයි. ඉතින් අන්දරේස් මේත් එක්කම සෙන්ටර් හොයාගෙන තමයි යන්නේ. කට්ටිය මෙතනින් ගියාට පස්සේ ලෝකෙට එන කුතුහලයක් එනවා මේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. සෙන්ටර් හොයාගෙන එනකොට ඇයි ඉන්නේ වොෂ්රූම් එකේ. අර තොරතුරු වෙනුවට සෙන්ටරට දීමන්ති වගේක් තමයි දීලා තියෙන්නේ. මේත් එක්කම අන්දරේස්ගේ සද්දේ ඇයට ඇහෙනවා. ඒ ටික දිහා බලපු විදියට නම් ගිලිය වගේ නේද? ඉතින් අන්දරේස් බලෙම දොර ඇරලා මෙතනදී සෙන්ටර් එළියට අරගන්නවා. නමුත් ඇයගාව තිබිලා කිසිම දෙයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. දියමන්ති ටික දාලා තිබ්බ මල්ල විතරයි හම්බ වෙන්නේ. ඔන්න දැන් තමයි ලෝකෝ හොඳම එකෙන් කෙලව ගන්න යන්නේ. ඔහු හાર્ඩ් ඩිස්ක් එක පරිගණකයට සම්බන්ධ කරාම මුරපදයක් වෙන දෙයක් ඔය විදියට එනවා. මේ චෙස්බෝඩ් එකේ වැරදි පියවරක් තමයි ලෝක මෙතනදී අදින්නේ. ඉතින් මේ දේත් එක්ක මේ ඩිස්ක් එකේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඒකේ තුල තියෙන සියලුම දත්ත ටිකෙන් ටික මැකෙන්න ගන්නවා. දැන් නම් මේ මෝඩයට හීන් දාඩියක් දාලායි තියෙන්නේ. ෆ්‍රෙන්ඩ් ඇතුළු පරීක්ෂක කණ්ඩායම් මගින් සොරියානෝගේ නිවසත් මේ වෙනකොට පරීක්ෂා කරනවා. මේ වෙද්දි මේ මංකොල්ලේ ඉදිරියට බාර ගන්න මෙලිසෝ කියලා පුද්ගලයෙක් ගිහිල්ලායි තියෙන්නේ. ඉතින් ටික වෙලාවකින් අන්දරේස්ට කෝල් එකක් එනවා. කර්නල් මෙලිසෝ කතා කරන්නේ. ඉතින් දැන් ඔයාද ලොක්කා හිතනවා වැඩි දියුණුවක් ඇති කියලා. මොකද අපි ඔයාලගේ සේවය ගැන සතුටින් නෙවෙයි. දැන් ඉඳලා දේවල් වෙනස් විදියට සිද්ධ වෙයි. අපි මුහුණට මුහුණ කතා කරොත් කොහමද? ඉතින් මුහුණට මුහුණ හමුවක් දෙදෙනා අතර මේ විදියට කතා කරගන්නවා. ඉතින් එදා හවස් යාමේ වෙනකොට කර්නල් සහ අපේ අන්දරේස් අතර මේ විදිහේ හමුවක් ආරම්භ වෙනවා. ඉතින් මොකද්ද කියන්න තියෙන්නේ? මේක හොඳින් අහගන්න අන්දරේස්. අපි ඔයාව ඔතනින් එළියට ගන්නම්. මොකක්? ඒ කියන්නේ මුන් දෙන්න අඳුරනවද? මං ඕක අහන්න පැය ගාණක් බලන් හිටියා සර්. මං දන්නවා ඔයා මොනව හිතන් ඉන්නවද කියලා. ඒත් ආ දැන් පැහැදිලිවම අසාර්ථකයි. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මං කියන දේ කරන එකයි. මේ දෙන්න අතර මේ සිද්ධ වෙන සංවාදය රහසේ තමයි සිද්ධ වෙන්නේ. සාකච්ඡාවෙන් පස්සේ අන්දරේසයිලා කණ්ඩායමේ කට්ටියට කියනවා අපි පහළ අංගනය හරහා වායු සමීකරණය අසලින් අනිත් ගොඩනැගිල්ලට ඇතුල් වෙනවා. දැනටමත් ඒ ගොඩනැගිල්ලේ පොලිසියෙන් ඉන්නවනේ. කවුරුත්ම අංගනය දිහා බලන්නේ. අපි හතරවෙනි තට්ටුවට යනවා. ජනේලය විවෘත කරලා ඇති. සහ නිලැඳුමින් පොලිස් නිලධාරියෙක් අපි වෙනුවෙන් නිදීවි. දැන් ඉතින් කට්ටියට කර්නල්ගේ සැලැස්මට අනුව වැඩ කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක්වත් නැහැ. ලෝකෝයේ තටමතටම ඉන්නේ අර වෙච්ච දේ කොහොමද කටක් කරලා කියන්නේ කියලා. ප්‍රාණපකරොන්නත් ඔය විදියට
විදියට මේ ස්ථානෙන් අරන් යනවා. ඇල්ෆා කණ්ඩායම් ස්ථාන මාරු කරගන්න බිම්මාලට එන්න. ඒ වගේම මේ පුද්ගලයා ඇවිල්ලා මේ නිලධාරියට කියනවා මම මේ කොටස බලා ගන්නම්. ඔයාට පහලට යන්න පුළුවන් කියලා. ඉතින් මේ නිලධාරියා තමයි අපි මංකොල්ල කණ්ඩායමට උදව් කරන්න යන්නේ. ඉතින් කර්නල්ගේ සැලැස්මට අනුව දැන් කණ්ඩායම වායු සමීකරණ පද්ධතිය ඔස්සේ පිට වෙලා පහලට දාලා තිබ්බ ලැඩ එකක් දිගේ කෙමෙන් ඉහළට නගිනවා. මෙතනින් එළියට එනවත් එක්කම අර පොලිස්කාරයා තමයි ඉන්නේ. බය වෙන්න දෙයක් නැහැ. කර්නල් කිව්ව විදියටම වැඩ කටයුතු සිද්ධ වෙනවා. ලෝකෝ දැන් හෙන වටයක් ගාලා හાર્ඩ් ඩිස්ක් එකට වෙච්ච දේ අන්තිමට අන්දරේස්ට කියනවා. එල්ගා අන්දරේස් මොකද පරක්කු කියලා බලන්න එනකොට අන්දරේස් ලොකු වැඩක. මන්නම් කියන්නේ ඔය අකාට ඔහොම කළත් මදි. සිද්ධ වෙලා තියෙන දේ එල්ගා දැනගත්තාම උහුත් මේ අකාව මරන් කන්න හදනවා. කොහොමරි කට්ටියම තවත් පරක්කු කරන්නේ නැතුව මෙතනින් පිට වෙනවා. මේ විද්‍ය අපේ මංකොල්ල කණ්ඩායමේ සියලුම දෙනා පොලිස් නිලධාරීන් විදියට වෙස්වලාගෙන ඉන්නේ. දැන් ඔයාලට ඕනි කරන දේ ලැබුණා. දැන් මට පෙට්ටිය බාර දෙන්න. මුලින්ම දොර ඇරලා අපිව වාහනයට යවන්න. එතකොට ඔයාට ඕනි දේ ලැබෙයි. මේත් එක්කම එල්ගා සීය නැති වෙන පාරක් මේ නිලධාරියට ගහනවා. මොකද ඉතින් ඇත්තටම දැන් මෙයාලා ගාව මුන්ට දෙන්න දෙයක් නැහනේ. අනතුරුව කණ්ඩායම දෙකකට වෙන් වෙලා මෙතනින් පිට වෙනවා. කොහොමරි ඉහළම මහලින්දලා පහළටමත් ඇවිල්ලා පිට වෙන්න යන හදනකොට පිට වෙන දොරටුව ගාව පොලිස් නිලධාරීන් හෙන ගොඩක් ඉන්නවා. ඔයාලට අනන්තතාවයේ තහවුරු කරන්න වෙනවා. මෙතනින් එළියට යන්න කලින් මෙතනදී මේ බොරු රංගපෑම සිද්ධ කරන්න කළමනාකාරතුමියගේ සහාය මෙයාලට හම්බ වෙනවා. නමුත් ටික වෙලාවක් යද්දී මේ නිලධාරියට මෙයාලා ගැන සැක ඇති වෙන පටන් ගන්නවා. මේත් එක්කම දෙකොල්ල අතර එකිනෙකාට වෙපන්ස් සේම් කරගන්නවා. වෙනම කණ්ඩායමක් වශයෙන් වෙන් වෙලා ආපු අන්තරික්ෂ ඇතුළු කට්ටියත් මේ සිද්ධිය දකිනවා. දැන් මංකොල්ල කණ්ඩායම හදන්නේ මේ ප්‍රාණබකාරීන් ප්‍රාණපෙටි තියාගෙන කොහොමරි කරලා ආයෙත් බැංකුව වෙතට පැනගන්නයි. කට්ටිය ටිකෙන් ටික පසුබහිනකොට දෙකොල්ල අතර වෙඩිව මාරුවක් සිද්ධ වෙනවා. මේ සිද්ධියෙන් අවාසනාවන්ත විදියට කළමනාකාර තුමියට තමයි තුවාල වෙන්නේ. අනතුරුව කණ්ඩායම ආයෙත් මෙතන තියලා තමයි බැංකුව දක්වා පිට වෙන්නේ. කළමනාකාරතුමිය අනතුරෙන් බේරුණා. ඇගේ අතේ උණ්ඩේ ඉවත් කළා. ඔයාගේ උණ්ඩේ ඔයාම තියාගන්න. තව ඩිංගිගුන් කළමනාකාරතුමියව මරනවා. මේ තමයි අවසානය. අන්දරේස් නම් සමග පරිස්සමට. මට සමහර දේවල් තවමත් හෙලි කරන්න පුළුවන්. ඔයාලා හැමෝටම එළියට එන්න පුළුවන්. ඇවිත් මේකට මුහුණ දෙන්න. ඔයාට දෙයක් ලැබෙයි. ඔයාට දෙයක් නැති වෙයි. මේක තවත් නරක කරගන්න එපා. මේක හොඳට අහගන්නවා කර්නල්. බස් රථයක් පැය භාගයක් ඇතුළත තිබ්බේ නැත්තම් මම ප්‍රාණපකාරයන්ව මරනවා. හැම විනාඩි 15කටම සැරයක්ම. මේකත් කියනවත් එක්කම අන්දරේස් ෆෝන් එක කට් කරනවා. ඕන් වෘත්තීමය අය. උන් කවදාවත් අත්තල් ලේතවර ගන්නෑ. මොකද උන්ට ඕනි නෑ මිනිමරුමකට හිරේ යන්න. පැය භාගින් උන් එළියට එයි. අපි ඔවුන්ට අවශ්‍ය දේ ලබා දෙමු. අන්දරේස් මීට කාලයකට කලින් මේ බැංකුවේම සේපු පෙට්ටියක ජයපන් පානය කරන්න කියලා වයින් බෝතලයක් තියලා ගිහින් තියෙනවා. ඉතින් දෙන්නත් එක්කලා ඒක තමයි මේ බොන්නේ. දැන් අන්දරේස් කල්පනා කරන්නේ මේ ඉදිරියට කොහොමද තවත් මේ බොරුව කන්ටිනියු කරන් යන්නේ කියලා. මොකද ඇත්තටම මෙයාලා ගාව දැන් රජයට විරුද්ධව කිසිම දෙයක් නැහැ. නමුත් කොයිම වෙලාවකවත් අපි ළඟ කිසිම දෙයක් නැති විදියට හැසිරෙන්න හොඳ නැහැ. තුන්දෙනාත් එක්ක මේක ගැන හොඳට කතා බහ කළා. අන්දරේස් දැන් ආයෙත් කෝල් එකක් කරගන්නවා. ඔයාට මොකක්ද අවශ්‍ය? අපිට ආණ්ඩුවේ කෙනෙක් එක්ක කතා කරන්න ඕනි. මොකක්ද ඇතල ගන්න හදන කාරණාව? ඒක අපේ සම්බන්ධයට හොඳ දෙයක් නෙවෙයි. නෑ තමයි. ඒත් මං ඔයා යටතේ කිසි දෙයක් දෙන්නේ නැහැ. අපි මෙතන මිනිස්සු 30ක් තියාගෙන ඉන්නවා. තව පැය දෙකකින් ආණ්ඩුවේ වගකීම් යුතු කෙනෙක් ආවේ නැත්තම් මේ මිනිස්සුන්ව ඝාතනය කරන්න මට පොඩි අදහසක් තියෙනවා. ඉතින් අපි අවබෝධයෙන් කතා කරන්න ඕනි සොරියානෝ මහත්තයාගේ පෙට්ටිය ගැන. ඒ වචනේ ඇහෙනකොට තමයි ඩොමින්ගෝටත් මෙතන මොකක් හරි හොර දෙයක් සිද්ධ වෙන බව තේරෙන්නේ. ඉතින් ඔයාට ඒ දේ නම් අවශ්‍ය. අපි ඒ දේ දෙන්නම්. සොරියානෝ ගැන පොඩි නෝට් එකක් දාගත්ත ඩොමින්ගෝ දැන් ඒ දේ ගැනත් හොයන්න පටන් ගන්නවා. දැන් තමයි පොරට තේරෙන්නේ රහස්සොතු සේවයෙන් ඇයි මේ ප්‍රශ්නෙට අත ගැහුවේ කියලා. තවමත් මැඩ්‍රිඩ් නගරයට නොකඩවා ඇතැහෙන වර්ෂාව. මංගොල්ල කණ්ඩායම දැන් ආණ්ඩුවේ කෙනෙක් ඉල්ලුවානේ. ඉතින් ෆ්‍රෙන්ඩ් තමයි ඒ කෙනා විදියට පෙනී සිටින්න යන්නේ. සාකච්ඡාවක් සඳහා දැන් සියලුම දේවල් සූදානම්. අන්දරේස්සා එල්ගා බැංකුවෙන් ඔය විදියට එළියට එනවා. අනතුරුව දෙන්නම පොලිස් රථයක් තුළට තමයි ඇතුල් වෙන්නේ. මට ඔයා එක්ක ගනුදෙනුවක් කරන්න පුළුවන් මේ දැන් ඉඳන්. හරි කියන් යන්න. පිට වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ දැන් ඉදිරිපස දොරටුව විතරයි. මාංචු පැනතගෙන රූපවාහිනී කැමරා සහ පොලිසියත් එක්ක මං හිතන්නේ අපි ඇවිත් තියෙන්නේ වැරදි වාහනයකටද කොයිද? ඔයා සොරියානාගේ දේවල් ආයි දීලා කටවාගෙන ඉන්නවා නම් ඔයාට පුළුවන් ඉක්මනට මිහිරෙන් නිදහස් වෙන්න. ඔයා දන්නවද රෝගියෙකුයි දන්ත වෛද්‍යවරයෙකුයි අතර කතාව? රෝගියා කාර්යාලයට ගිහින් ඉඳ ගන්නවා. එතකොට දන්ත වෛද්‍යවරයා කියනවා අපි ප්‍රතිකාර කරන්න යන්නේ එකිනෙකට හොඳින්. එහෙම හරිද? ඔයාට ඕනි දෙයක් අපි ළඟ තියෙනවා. සහ අපිට ඕනි මේ රටෙන් පැන ගන්න. දැනටමත් අපිට හානි වෙලා තියෙන්නේ. ඒත් ඔයාලට ඊට වඩා වෙන්න පුළුවන්. මෙතන දිගින් දිගටම එයාලගේ පැත්තේ තුරුම්පු තියෙන විදියට තමයි හැසිරෙන්නේ. දැන් ඔයාට තියෙන්නේ මේ වීඩියෝ එක පත්තරවල පළවෙනිට නොදෙන්න නම් කාර්යාලයට ගිහින් කතා බහ කරලා තව පැය භාගයක් ඇතුළත බස් රථයක් බැංකුව ගාවට එවන්න. මේ අතරවාරේ ඩොමින්ගෝ ආණ්ඩුව පැත්තෙන් සිද්ධ වෙන මේ හොර දේවල් ගැන හොයන්න පටන් අරගෙන සොරියානාගේ නිවස තිබිලා මෙයාලට තවත් දෘಢ තැටියක් හම්බ වෙලා තියෙනවා. ඒ ගැන තමයි ක්‍රිස්ටියානා දැන් දිගින් දිගටම පරීක්ෂා කරමින් ඉන්නේ. මේ කෝල් එකෙන් අනතුරු ක්‍රිස්ටියානා එන්නේ සැන්ඩ්‍රගෙන් ප්‍රශ්න කිරීම ටිකක් කරන්නයි. මේ ප්‍රශ්න කිරීමේදී එයාට දැනගන්න ලැබෙනවා අන්දරේස් මොකක් හරි දෙයක් වසන් කරන බව. ෆ්‍රෙන්ඩ් දිගින් දිගටම අන්දරේස්ට කතා කරමින් කියන්නේ Tamante වීඩියෝ එක සහ ඡායාරූප පිටපත් නරඹන්න අවශ්‍යයි කියලා. මොකද ඔහුට දැන් අන්දරේස්ගේ මේ කතාව ගැන සැක පහළ වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. කර්නල් මෙලිසෝ දැන් මංකොල්ල කණ්ඩායමට අවශ්‍ය දේ ලබා දෙන්නයි හදන්නේ.
තියෙන්නේ. නමුත් ඒක හොඳ විදිහකට නෙවෙයි මං හිතන්නේ කරන්න යන්නේ. සොරියානගේ නිවසේ තිබිලා හම්බෙච්ච දුරට තැටියෙන් යම් දේවල් වගේක් මෙයාලට හොයාගන්න ලැබිලා. ඒගේ දේශපාලන ජීවිතයේ ආරම්භයේදී මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඇගේ පළමු රජයේ පිහිටුවීම අනුපා වැලෙන්සියා පරම් බහුතරයක් ඉදිරියේ ඇය තේරී පත්වීමට යම් ඡන්ද දීමකින් වැළකුණා. ඒ කියන්නේ ඇය නැතුව සොරියානෝ නිකමෙක්. ඉතින් මේ සොරියානට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ගැන තර්ජනයක් සිද්ධ කළා තියෙනවා. මීට අවුරුද්දකට කලින් රැස්වීමක් තිබිලා තියෙනවා සහ ඇය එතන ඉඳලා තියෙනවා. ඔය ඇය කියලා කියන්නේ ජනාධිපතිනිය ගැනයි. ගිනුම් පරීක්ෂා කිරීමේදී අපිට ගෙවීම් වගේක් හම්බුණා. ඒක රහස් පරීක්ෂක ආයතනයකට සොරියානෝ විසින් අත්සන් කරපු අර කියන වීඩියෝ එක ඇත්තේ ඒ රැස්වීම ගැන වෙන්න ඕනි. මෙතන තියෙන සරලම කතාව තමයි මිත්‍රවරුනි සොරියානෝ මොකක් හරි ලොකු වංචාවක් කළා තියෙනවා වර්තමාන ජනාධිපතිනියට ඒ තැන අරගන්න. ඔන්න දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ මේ මංකොල්ලේ අවසානයක් කරා එළබෙන්න. කණ්ඩායමේ දෙන්නෙක් මුලින්ම එළියට ඇවිල්ලා බස් රථේ පරීක්ෂා කරනවා. ඇතුළත නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අභ්‍යන්තරයේ තමයි ලොකු ගැටලුවක් තියෙන්නේ. මේකත් එතකොට කර්නල් කියපු උපාය වෙනස් කිරීම. මෙතන දෙගොල්ලම දන්න සරල කාරණාවක් තියෙනවා. කොයි වෙලාවකවත් කර්නල් මෙයාලට පණ පිටින් රටින් පැනගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක කර්නල් වගේම අන්දරේසුත් හොඳ ආකාරම දන්නවා. කොහොමරි මංකොල්ලේ අවසාන දුරකථන ඇමතුමත් අන්දරේස් මේ විදිහට අරගන්නවා. අපිට මේ වැඩේ කරන්න තවත් වෙලාව අරගන්න බෑ. පාර හදලා තියෙන නිසා මිනිස්සු ගොඩක් කලබල වෙලා ඉන්නේ. මේ කතාබහ අතරවාරේ තමයි මිත්‍රවරුනි ඒ වාසනාවන්ත දේ අන්දරේස් දකින්නේ. මේ වෙනකොට වර්ෂාපතනේ පහව ගිහිල්ලායි තියෙන්නේ. තමන්ගේ මුහුණට වැටෙන මේ ආලෝකයත් එක්ක අන්දරේස්ට එක දෙයයි මතක් වෙන්නේ. අපි විනාඩි 10න් එළියට එනවා කියන අන්දරේස් ෆෝන් එක කට් කරනවා. මැඩ්‍රිඩ් බලා ගමන් කරමින් ක්‍රිස්ටියානට සොරියානගේ වාර්තාව ලැබිලා ඒකේ සඳහන් වෙලා තියෙනලු කිසිම වීඩියෝවක් නැතිව මේක ගැන ඉක්මනටම ෆ්‍රෙන්ඩ්ටත් කියනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ත් ඉක්මනටම දැන් ආයෙත් මූලස්ථානයේ කරා තමයි එන්නේ. මේ ගැන කියන්නේ කර්නල් සම්බන්ධ කරගන්න හැදුවත් කර්නල් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. කොහමද ටික වෙලාවකින් ෆ්‍රෙන්ඩ් මූලස්ථානයට එනවා. වාර්තාවේ කියනවා කිසිම වීඩියෝවක් නැහැ කියලා. සොරියානෝ උන් අරන් තියන්නේ දෝෂාතු කාලා දාන්න. ඔහුට ඕනෙලා නැහැ කිසිම සාක්ෂියක් පටිගත කරන්න. ඒක නිසා බස් එක පුපුරන්න ඕනි නැහැ. හොරෙන් කරන්න හිටපු හැම දෙයක්ම හැමෝටම ඇහුණා නේද? ඉතින් මේ විදිහට කාලය ගත වෙද්දී වැලෙන්සියා බැංකුවේ දොරට විවෘත වෙලා ප්‍රාණපකරුවන් සමග මංකොල්ල කණ්ඩායම එළියට එනවා. ටිකෙන් ටික ඉදිරියට ඇවිදන් එනකොට තමයි මේ මිනිස්සු කෑ ගහන්න ගන්නේ අපි ප්‍රාණපකරුවන් කියලා. එතකොට මංකොල්ල කණ්ඩායම කොහෙද? ඒක තමයි දැන් හැමෝටම එන ප්‍රශ්නය. ඉතින් අපේ මංකොල්ල කණ්ඩායම මේ වෙනකොට ඔවුන් සාදාගත සිදුරට ඇතුල් වෙලා හමාරයි. වර්ෂාපතනේ පාව ගිය නිසා වතුර මට්ටමත් පහළ බහැලා ප්‍රාණපකරුවන්ගේ බුබුණු ද්‍රව්‍ය චෙක් කරද්දි තමයි ඒවා බොරු ඒවා කියලා මාට්ටු වෙන්නේ. කට්ටිය උමක දිගේ ටිකින් ටික ගමන් කරනවා. මුළු බැංකුවම මේ වෙනකොට පොලිසිය මගින් පරීක්ෂා කරන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් ජල මට්ටම අඩු වෙලා තියෙන නිසා අපේ කණ්ඩායමට පුළුවන් වෙනවා දැන් පහසුවෙන් උමක හරහා අනිත් පැත්තට එන්න. කාර්යාලයේ පරීක්ෂා කරන්න ආව පොලිස් නිලධාරීන්ට මෙයාලා පැනගත්ත සිදුර අහු වෙනවා. නමුත් ඒ වෙනකොටත් අපේ කණ්ඩායම යන්න ඕනේ හරිය ගිහිල්ලා ඉවරයි. මෙතනින් උඩටත් නැගලා කට්ටිය ඉක්මනට මෙයාලා ගැඳුම් මාරු කරගන්නවා. දැන් ඉතින් හැම කණ්ඩායමක්ම උමං පරීක්ෂාවට කර්නල් දානකම. මේ සිද්ධීන් ඔක්කොටම පස්සේ ෆ්‍රෙන්ඩ් බැංකුව ඇතුළට ඇවිල්ලා අර 314 කියන ලොකෙක් ගාවට එනවා. මේක ඇතුළේ තියෙනවා අපේ ප්‍රොෆෙසර්ගේ වගේ පොඩි ඔරිගාම එකක්. මේ ඔරිගාම කලාව ඉස්පාඤ්ඤ රොබරි කතාවලට ආවෙනිකයිද කොහෙද? ඉතින් මේ සොරියානගේ සිදුවීම ගැන දැන් ජාත්‍යන්තර පොලිසියෙන් දැනගෙන ඒ මැදට උන් දැන් ඒක ගැන දිගින් දිගටම විමර්ශන කරන්න පටන් අරගෙන මේකෙන් දැන් ඉතින් කර්නල් ඇතුළු ඔක්කොටම හොඳක් නම් නෙවෙයි සිද්ධ වෙන්නේ. පොලිස් කණ්ඩායම ඇවිල්ලා උමං මාර්ග පරීක්ෂා කරත් මංකොල්ල කණ්ඩායම මේ වෙනකොටත් අතුරුදහන් වෙලා හමාරයි. ගමන් කරන දුම්රියක් තුළ තමයි කණ්ඩායම මේ වෙනකොට ඉන්නේ. ඔවුන් එක් නැවතුම් පොළවල් වලින් මේ විදියට වෙන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි මිත්‍රවරුනි මේ බැංකු මංකොල්ලේ අවසානයකට එළඹුණේ. ඉතින් අද කතාව ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මිත්‍රවරුනි තවත් දවසක අපූර්ව කතාවකින් හම්බ වෙනකන් මගේ මිත්‍රයන් සියලුම දෙනාට ජය වේවා.